දුකක්ම මේ පුංචි වැහිබිඳු වලට නිවා දමන්න පුළුවන් කියලා අපි හැමෝම දන්නවා. ඒක හදවතට දැනෙන කතාවක්. ඉතින් අද පේරාදෙණිය සරසවියට බැස්ස දවසක්. මේ පරිසරයේ සුන්දරත්වය වචන වලින් කියලා නිම කරන්න බැරි තරම් හරිම ආදරණීයයි. ප්‍රේමවන්තයින්ට ප්‍රේමණීය පාරාදීසයක් වෙච්ච අපේ සරසවිය අපේ ජීවිතවලට ගේන්නේ හැමදාම නැවුම් භවයේ සතුට. ඉතින් බලන්නකෝ මේ සිකුරාදා දවසක් මම මනෝවිද්‍යා දේශනය ඉවර වෙලා හොස්ටල් එකට එනකොට තමයි මේ වැස්ස පටන් ගත්තේ. ඉතින් බලන්නකෝ මම අවට තියෙන පරිසරයේ සුන්දරත්වය විඳින්න ඕන නිසා රාමනාදන් හොස්ටල් එකට කැම්පස් එකේ ඉඳලා මේ ධාරානිපාත වැස්ස මැද්දෙම පයින්ම එන්න තීරණය කරා. ඉතින් මේ හොස්ටල් එකට යන පාර. හොස්ටල් එක කැම්පස් එක වෙන වෙනම තිබ්බත් හොස්ටල් එකේ තියෙන්නේ කැම්පස් එක අවට තියෙන වයිබ් එකම තමයි. මං හැමදාම මේ පරිසරය විඳින්නේ හරිම නැවුම් බවක් හිතේ තියාගෙන. ඉතින් කොච්චර ලස්සනද කියනවනම් ඇත්තටම මේ වර්ෂාවත් අපිට ආශිර්වාදයක් කරනවා කියලා හැම වෙලාවෙම මගේ හදවත කියනවා. බලන්නකෝ අවුරුදු 70ක් 80ක් තරම් පරණ අපේ හොස්ටල් එක අද ඊයේ ඉදි වුණා වගේ හරිම ලස්සනට hina වෙවි මන් දිහා බලාගෙන ඉන්නා වගේ හැඟීමක් තමයි මේ වැස්ස මැද්දේ මට දැනුනේ. ඉතින් මං හැමින් අඩි තිය අපේ හොස්ටල් එකට ඇවිල්ලා එතන ටිකක් නැවතිලා වටේ පිටේ චුට්ටක් බලාගෙන හිටියා වැස්ස මැද්දේ උනත්. ඊට පස්සේ මම හොස්ටල් එක ඇතුළට පිටත් වුණා. ඉතින් හරිම ලස්සන හැඟීමක් තමයි මට දැනෙන්නේ මගේ ජීවිතේ මම ගත කරන ලස්සනම අවුරුදු 4 වෙන්න ඇති මේ පේරාදෙණිය සරසවියේ ගත කරන අවුරුදු 4. ඉතින් කියාගන්න වචන නැහැ. ජීවිතේ හරි සුන්දරයි කියලා මට හිතුනේ කැම්පස් එකට ආවට පස්සේ. මොකද මම පොඩි කාලේ ඉඳන්ම දැක්ක හීනයක් කවදත් ගහකොළ මල් වලට ඒ වගේම සතා සිව්පාවන්ට ආදරය කරපු මට පේරාදෙණිය සරසවිය කියන්නේ ඇත්තටම මහා ලොකු තෑග්ගක් විශ්වයෙන් හම්බෙච්ච. ඉතින් බලන්නකෝ වැස්සට සුළඟට අවුවට කියලා නැහැ කැම්පස් එකේ තියෙන වයිබ් එක හැමදාම එක වගේ කියලායි මට නම් දැනෙන්නේ. කොච්චර ලස්සනද කියනවනම් ජීවිතේ මිනිස්සෙක් එකපාරක් හරි මේ පිම්බීමට ඇවිල්ලා යන්න ඕනේ. රාමනාදන් නේවාසිකාගාරය සහ සරසවි මැදුර නේවාසිකාගාරය කියන නේවාසිකාගාර දෙකම පිහිටලා තියෙන එකම පැත්තක. ඔය පාරක් පේන්න යාළුවනේ. ඒ පාරෙන් ගියාම යන්න පුළුවන් සරසවි මැදුර නේවාසිකාගාරයට. අමතකුණානේ කියන්න. මහවැලි ගඟ ගලාගෙන යන්නේ අපේ මේ හොස්ටල් දෙක ආසන්නයේම තමයි. ඉතින් යාළුවනේ කොච්චර සුන්දරද කියනවනම් මහවැලි කුමරියයි හන්තාන කුමරියයි මැද්දේ තමයි අපේ නේවාසිකාගාර පිහිටලා තියෙන්නේ. ජීවිතේ හරිම සුන්දර ලස්සන හැඟීමක් තමයි අපි මේ නේවාසිකාගාර වලට ඇවිල්ලා විඳින්නේ. තවත් සිකුරාදා දවසක ලස්සන නිමාවක් ඔන්න ඔය විදිහට සිද්ධ වුණා. ඉතින් ඊට පස්සේ එන්න සෙනසුරාදා දවස. සෙනසුරාදා දවස නම් මට ටිකක් රාජකාරී බහුල දවසක්. මොකද අපේ ප්‍රෙෂර්ස් මීට් යන නිසා මම weight lifting වලට හිටියා. ඉතින් උදේ පාන්දර නැගිටලා මං ඔන්න ජිම් එකට යන්න පිටත් වුණා. මේ තමයි උදේ පාන්දර කැම්පස් එකේ වයිබ් එක. තව ටිකක් ලස්සන බලා ගන්න ඕන නිසා මම මල් පාරෙන්ම යන්න තීරණය කරා. ඔන්න ඉතින් මම මල් පාර දිගේ යනවා. ඊයේ රෑ වැස්ස නිසා මේ ගස් තව ටිකක් ලස්සනට මගේ දිහා hina වෙවි බලන් ඉන්නා වගේ තමයි මට නම් දැනුනේ. කොහොම හරි මල් පාර දිගේ සෙනෙට් එක පහු කරගෙන මම ජිම් එකට යනවා.
මේ මල් පාරට එහා පැත්තෙන් මහවැලි ගඟ ගලාගෙන යනවා ඉතින්. හරිම ලස්සනයි. ගේ දකුණවත පැත්තේ මේ පේන්නේ යාපහුව. මෙතැනට කියන්නේ යාපහුව කියලා. ඉතින් කැම්පස් එකේ තියෙන හැම ගෘහ නිර්මාණ ශිල්පයකම කැටයම් මේ යාපහුවද කියන තැන කැටයම් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔය ඈතින් පේන්නේ සෙනෙට් එක නැත්තම් සනාතන මන්දිරය. මේක තමයි ලංකාවේ ගල් කණු මත ඉදි වෙලා තියෙන එකම පරිපාලන ගොඩනැගිල්ල. ඉතින් කැම්පස් එකේ තියෙන පුදුම හතින් එකක් තමයි මේ සෙනෙට් එක. ඒ වගේම තමයි ඔය ඈතින් පේන්නේ අක්බාර් පාලම. මේකත් ඉතින් පුදුම හතින් එකක් තමයි කැම්පස් එකේ තියෙන. මහවැලි ගඟ හරහා ශාස්ත්‍ර පීඨයෙන් ඉංජිනේරු පීඨයට ඇතුළු වෙන්න තමයි මේ පාලම හදලා තියෙන්නේ. ඉතින් අන්න කොහොම හරි අක්බාර් පාලම යටින් ඇවිල්ලා මල් පාර දිගේ මං ජිම් එකට ආවා. තාම මීට් එක පටන් අරන් නැහැ. අපේ කට්ටිය ඇවිල්ලා ඔය බලන්නකො මං එනකන් කයි එක ගහ ඉන්නවා එතනට වෙලා. ඔන්න ඉතින් මීට් එක පටන් ගන්නයි යන්නේ. මට මෙතනින් එහාට නම් ගොඩක් වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. හැබැයි මේ අපේ බැච් එකේ තරින්දි මීට් එකට පාටිසිපේට් කරනවා. ඉතින් බලන්නකො කොච්චර ලස්සනද කියලා. තරින්දි ඉතින් අපේ මීට් එකේ සෙකන්ඩ් ප්ලේස් එක ගන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න යාළුවනේ මමත් මීට් එකට පාටිසිපේට් කරලා අපේ ආර්ට්ස් ෆැකල්ටි එකට ප්‍රෙෂර්ස් මීට් වලින් all round scores වලින් 3rd place එක අපිට ගන්න පුළුවන් වුණා. Oh yay! ඔන්න ඉතින් තවත් දවසක අවසානය මේ විදිහට අපිට දැක ගන්න පුළුවන් වුණා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම මගේ ආදරණීය යාළුවෝ ටික බලන්න එනකම් පරිස්සමින් ඉන්න. bye bye.